ඒක මම දැකලා තියෙන වැරදි. වැරදි. ඔව්. ඒ කියන්නේ මම කියන්නේ බුද්ධාගමට හොඳ පෙළක් තුනේ අපේ කාලේ. ඔයාලා කාලේ හොඳ නැත් ඒවා බුද්ධාගමට. හොඳ රෙස්පෙක්ට් එකක් ඔක්කොම තිබුණා. ඔක්කොම තිබුණා. නෑ කියන්නේ මම දන්න කාලේ ඔක්කොම තිබුණා. හොඳට දරුක මම අපිට කරා. දරු කරා. ඒ කාලේ පොඩි නෝ අපි තාත්තලා අම්මලා කිව්ව දිනා දැක්ක මේ උළුණාවල වරින් ගියා. නෑ. උළුණාවල අයිනින් පලෙන් ගියා. අපි අම්මලා පිටින් ගිහින්. ඒක අපි අද කරනවා ඒක තේරෙනවා. දෙන්නේ ළමයි හැදෙන නැති බලනකොට තාත්තලාමත් එක්ක කතා කරලා බයයි. අම්මලා ගත්තා පිටින් බය කාලේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔයා කියන්නේ ඔයාලා ඒක මම කියන්නේ දැන් කියන්නේ ඒක කාලේ පොදු මුස්ලිම් සිංහල දෙවියෝ ඔක්කොම එකයි. ඔක්කොම දිනනවා. ඒක සමාජයේ ඔක්කොම දැන් මාතේ අයිස් මේවා අපෙන් දැකලා පුදු ඒවා ඔක්කොම දාලා ටිකක් දාලා ඔක්කොම ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාලගේ කාලේ බුද්ධ ආවණක් තනක් තිබ්බ හැම දෙයකම තනක් තිබ්බා. මම ඒක ඕනේ ඔයාලා බව ගරු කරා ඒකට. ඕනේ කියනවා. අපි දෙකයි කියනවා මම බලලා කියනවා අපි තාත්තා ආන්දරමත එනකොට මේ කරේ පින්න වාද නෙවලා මොනවද දෙනවා මාරි දෙනවා ඒක බලලා කියනවා අපි ඉතින් තියාරි ඔයා හිතනවාද බුද්ධාගම කියන්නේ ඇත්තක් කියලා? බුද්ධාගම මම ඒක කියන්නේ ඔයාට හිතන විදියට ඒ කියන්නේ නෑ මම ඒක කියන්නේ ඔක්කොම ආගම එකයි අනිවාර්යයෙන්. තමයි හැම ආගමකින්ම කරන්නේ මිනිස්සෙක් පාලනය කරන එකනේ. පාලනය කියන්නේ මිනිස්සෙක් හොඳට හදන එක. අන්නාරි. ඒකයි මේ අපේ පන්සල් එකේ තියෙනනේ. පන්සල ඒ මාසෙට ප්‍රතිජායම් නේ. ඔව්. ඒක ඒ මාසේ දවස් පැයකට තුනක් එහෙම සතියේ දෙපාරක් තුන් පාරක් එහෙම අඩගාලා කියන්නේ. ඒකල ඒ උනන් දෙනවා. උනන් දෙනවා. එනවා අනිවාර්යෙන් ඔව්. සතියේ දෙපාරක් තුන් පාරක් පන්සලට අඬ ගහලා. සතියේ දෙපාරක් තුන් පාරක් පන්සලට අඬ ගහලා නේද? අර හරි ඔයාලා වගේ. ඔයාලා අනිවාර්යයෙන් සිකුරාදා පල්ලි යන්න ඕනේ. අපි බජාරේ වල බජාරේ එච්චිනවා. ඔව්. ඒකට එච්චිනවා. දැන් ඒකට එච්චිනවා මත ඒකට විශ්වාස කරන මිනිහ නා එන්නේ චිකට් බොන්න අවශ්‍ය බොන්න තිබෙන්නේ බොනවා. බොන්න තිබෙන්නේ ඊට අනුපා බොන්න ඊට එකක් ටිකේ බොන්න ඉන්න ගන්නත්. ආහා. මේ කරේ ඉතල්ලා ගණන් ගන්න. කඩේතුලි ගණන් ගන්න. ආහා. එන්නේ මිනිහ බොන්න. දැන් ඔයාලගේ ආගම නම් අනිවාර්යෙන් සිකුරාදාට පල්ලි යන්න ඕනිමයි. කඩවල් වහලා අපෙත් එහෙමයි අපෙත් එහෙමයි. කඩවල් වහලා ඔක්කොම කරලා පල්ලි ගිහලා ඉඳලා තමයි කඩේ අරින්නේ. ඔයා කියන්නේ බුද්ධ ආගමෙත් එහෙම කරා නම් හරි. ඒ වගේ මේක කරන්නේ ඒක තමයි අපේ මිනිස්සු අපේ බුද්ධ ආගමේ ඉඳන් ආම්ද්‍රීතු නායකයන් මේ රජ ගෙනාවා. හොඳට දරුවෝ මනුෂ්‍යකම තිබුණා. මනුෂ්‍යකම තමයි මේ දේශපාලන ලිංගෝනි. අන්න ඒකේ කේස් එක. දේශපාලන තමයි කේස් එක. මේක අපේ රට මේක අපේ සිංහ ජාතිය. නෑ ඒක නෙමෙයි. මේ සිංහ මුස්ලිම් ආවේ ඔක්කොම අතන දෙමනුෂ්‍ය ආවේ මේක බුද්ධාගම ඒකයි බුද්ධාගම මේ කල් ගන්නවා. මේක බෞද්ධයාට. හැබැයි ඕන කෙනෙක්ට මේක ජීවත් වෙන්න පුළුවන්. නේද? ඉන්දියා බලන මැද ජාතියක් කියන බලන්න. ඉන්දියාවේ තියෙන හැම ආගමක්ම